බුදුරජාණන් වහන්සේලා විනය පනවන්නේ බුද්ධ ශාසනයේ කාරණා පහක් පහළ වීම හේතු කරගෙන. ඒකට කියනවා ආසවට්ටානීය ධර්ම කියලා. පළවෙනි එක තමයි රත්ත්‍ඤ්ඤ මහත්තතාවය. රත්ත්‍ඤ්ඤ මහත්තතාවය කියන්නේ පැවිදි වී බොහෝ කල් ගත වෙච්ච භික්ෂූන් වැඩිවීම. අපි දන්නවනේ අර උදේ හවා දකින්න කුකුලේ කඩමලේ සුදු පාටයි කියන ওই කතාවක් තියෙන්නේ. මුල් කාලයේදී බුදුරජාණන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂයෙන් තමයි භික්ෂූන් ඉක්මවන්නේ. කියන්නේ අවවාද දීමෙන් පමණයි. නමුත් අර පැවිදි වෙලා ගොඩක් කල් යනකොට අවවාදයෙන් හික්මෙන භික්ෂූන් නැති වෙනවා. දැන් මේක ආසවට්ටානීය ධර්මයක්. දෙවෙනි එක තමයි වේපුල්ල මහත්තතාව කියලා කියන්නේ. ඒ කියන්නේ භික්ෂූන් පිරිස වශයෙන් වැඩි වීම. අපි දන්නවා ඕන තැනක පිරිස වැඩි වෙනකොට එතන තියෙන අරුබුද හට ගැනීම වැඩි වෙනවා. ඊළඟ කාරණාව තමයි ලාභග්ග මහත්තතාව කියලා කියන්නේ. ඒ කියන්නේ බුද්ධ ශාසනයේට ලාභ ප්‍රයෝජන ලාභ වැඩි වීම. අපි දන්නවනේ රජවරු සිටවරු ඒ කාලේ බොහෝමයක් බෞද්ධ භාවයට පත් වුණා. ඒ වගේම ලාභ ප්‍රයෝජන වැඩි වෙනවා. අදත් සිටවරු රජවරු නැතුණාට ලාභ ප්‍රයෝජන ගොඩක් වැඩි. භික්ෂුවකට ලැබෙන්න ඕන ලාභයක් තියෙනවා නම් ඒ ලාභය තමයි සිවුරකුයි පාත්‍රයකුයි ඔයගොල්ලෝ අටපිරිකර අහලා ඇතිනේ අන්නේ අටපිරිකර තමයි භික්ෂුවට ලැබෙන්න ඕන ලාභය. ඊට වැඩියෙන් ලැබෙන්න ගත්තාම අරුබුද හට ගන්නවා. ඊළඟ කාරණේ තමයි බාහුසච්ච මහත්තතාව කියලා කියන්නේ. ඒ කියන්නේ දැනුමෙන් වැඩි වෙච්ච අය බුද්ධ ශාසනය වැඩි වීම. දැනුම ඇති බුද්ධිය නැති පිරිස වැඩි වීම තමයි මේකට විශේෂම හේතුව. ඒකත් ආසවට්ටානීය ධර්මයක්. ඊළඟට යසග්ග මහත්තතාව කියලා කියනවා. මේ කියන්නේ මේකේ බුද්ධ ශාසනයේ තියෙන යසස් වැඩි වීම. එහෙම නැත්නම් අපි කියන්නේ ෆේම් කියලා ප්‍රසිද්ධිය වැඩි වීම තමයි ඊළඟ ආසවට්ටානීය ධර්මය. බුදුරන් වහන්සේලා විනය පනවන්නේ මේ කියන ආසවට්ටානීය ධර්ම පහළ වුණාට පස්සේ ඊට කලින් පනවන්නේ නැහැ. බුදුරන් වහන්සේ අපේ ගෞතම බුදුරන් වහන්සේ විනය පනවන්නේ බුදු වෙලා අවුරුදු 20කටත් පස්සේ. මේ ආසවට්ටානීය ධර්ම පහළ වුණාට පස්සේ අපි දැනගන්න ඕන දේ තමයි බුදුරන් වහන්සේලා අහේතුකව විනය පනවන්නේ නැති බව.